හයි සුබද සංගිතින් අපි විඩියෝ ස්ටාර්ට් කරන්න කලින් කතා කරන්න ඕන දෙයක් තමයි මාකටේට ගොඩක් අය එනවා ඒ වගේම මේ වීඩියෝසුත් සමහර වෙලාවට බලන්න අරගෙන තියෙනවා අපි මේ හයි රිස්ක් ට්‍රේඩින් කරන්නේ නැහැ ගයිස් ඒ කියන්නේ ෆියුචර්ස් වගේ දේවල් කරන්නේ අපි කරන්නේ මාජින් වොලට් එකේ ස්විං ට්‍රේඩ්ස් තමයි ගොඩක් වෙලාවට කරන්නේ ඒ වගේම අපි ලොන්గ్ ටර්ම් හොඩල් කරන් හිටපු අය අවුරුදු 7ක් වගේ පුරාවට මාකට් එකේ ඉන්නවා ඒ වගේම මම හිතන්නේ මම වීඩියෝස් කරන්න ගත්තට පස්සේ අවුරුදු 5ක් විතර ඉතින් ඒ අවුරුදු 5ේදීම ගොඩක් අය තමයි මේ channel එකෙත් ඉන්නේ මට හිතන විදියට ඉතින් අපි long term hodl කරපු එකක් තමයි XRP ඉතින් XRP පහුගිය දවස්වල ලොකු රන් එකක් ගියා ඉතින් ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල ලොකු රන් එකක් ගියා ඉතින් මේ වගේ අපි ලොකුවට hodl කරන් හිටපු බෑග් එකක් තමයි මේ වැඩි උනේ ඉතින් අපි අර හොඳ ප්‍රොජෙක්ට් එක hodl කරපු හින්දා ලොකු ප්‍රොෆිට් එකක් ඇත්තටම මේ අවුරුද්දේ මුලදී අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ හොඳ ප්‍රොජෙක්ට් තමයි අපි ඇකියුමුලේට් කරන්නේ. ඇකියුමුලේට් කරලා අපි බලන් ඉන්නවා හොඳ එක්සිට් පොයින්ට් එකක්. ඉතින් ඒක තමයි අපි දිගටම වගේ කරේ. හරි අපි කතා කරමු මේ Bitcoin dominance එක ගැන. Bitcoin dominance එක ගැන කතා කරනකොට Bitcoin dominance එක මෙන්න මේ තියෙන support level එක දිගේ move වෙලා break down වුණා. ඊට පස්සේ ආපු පාරක් මෙන්න මේ තියෙන support level එක දිගේ තමයි move වෙන්නේ. කලින් අපිට support එක විතර හම්බුණා මෙන්න මේ level එක මේ වෙනකොට resistance එක විදිහට වැඩ කරා. ආපු පාරක් මේ තියෙන support එකනොත් පහලට Bitcoin dominance එක drop වෙලා තියෙනවා. එතකොට ආපු පාරක් මෙන්න මේ level එකට આવොත් එහෙම අපිට කලින් වගේම resistance එකක් හම්බෙයි මේ range එකෙන්. ඉතින් මේ range එකෙන් roll over වෙයිද නැද්ද Bitcoin dominance එක මේක තමයි අපි බලන් ඉන්න ඕන. 64 ඉඳන් නැත්නම් 60 ඉඳන් 70 වගේ range එකට යනකම් යන්න පුළුවන් chance එකක් තියෙනවා Bitcoin dominance එක. import මදේ Bitcoin ගත්තොත් එහෙම Bitcoin ඇත්තටම අපිට මේ levels වලින් අපි support එක හම්බ වෙනවා කියලා කිව්වා. ඉතින් තවත් එක දෙයක් මෙතෙන්දී අඳින්න ඕනේ ඒ තමයි මෙන්න මේ තියෙන line එක. මේ line එක ඇඳලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හැබැයි හැදෙන්නේ head and shoulder pattern එකක්. ඒක පොඩ්ඩක් bearish pattern එකක්. ඉතින් neckline එක break කරන් ගියේ නැති වුණොත් හොඳයි. නැත්තම් මේ තියෙන head and shoulder pattern එක break වුණොත් නම් අපි දන්නේ නැහැ right shoulder එක කොච්චර දුරකට යයිද කියලා. නමුත් මේ level එක break වුණොත් එහෙම සාමාන්‍යයෙන් height එක වෙන්නේ මෙන්න මේ දුර break වෙන තැන අනුව අපිට තියන්න පුළුවන් ගොඩක් වෙලාවට 95000 මේ range එකෙන් break වුණොත් එහෙම තවත් උඩට ගිහිල්ලා break වුණොත් එහෙම 96000 මේ වගේ ranges වලට යනකම් drop වෙන්න පුළුවන් මේ head and shoulder pattern එකට අනුව. ඉතින් මේ range එක hold කරන් හිටියොත් හොඳයි. නැත්නම් neckline එක break වුණොත් තමයි අර විදියට price එක drop වෙන්න පුළුවන්. ඉතින් එහෙම drop වුණත් එක week එකක් වෙන්නත් පුළුවන් guys. මොකද මේ levels වලින් ලොකුවට support හම්බ වෙනවා. ඉතින් අපිට මේ levels වලින් price එක drop වෙනවා නම් ඩොලර් ලක්ෂෙන් පහලට ඒ levels වලින් අපිට accumulate කරන්න පුළුවන් swing trade එකක් විදියට ටිකින් ටික. එතකොට අපි long term කතා කරා Bitcoin ගැන. Bitcoin ඇතරම cycle end එක කිට්ටුවට ඇවිල්ලා ඇති කියලා තමයි ගොඩක් අයගේ මතය වෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මෙන්න මේක මේ තියෙන chart එක සාමාන්‍යයෙන් අපි දවස් 500ක් ගත්තොත් එහෙම මේ having date එක තමයි තියෙන්නේ. having date එකට කලින් දවස් 500 ගත්තොත් එහෙම අපිට bottom එක බලා ගන්න පුළුවන්. ඉතිරි දවස් 380ක් විතර ගත්තොත් එහෙම Bitcoin peak එක තමයි හම්බෙන්නේ. ඉතින් මේක හරියටම accurate නැහැ. නමුත් අපි මේ දේම ගත්තොත් එහෙම අතරම Bitcoin peak එක හරිනම් සාමාන්‍යයෙන් මේ අගෝස්තු මාසෙ වගේ වෙනකොට වෙන්න ඕන. ඉතින් ගොඩක් අය කියන්නේ මේ Bitcoin peak එක ගොඩක් වෙලාවට blown off top එකක් වෙයි කියලා. ඒක වෙන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් මේක එක මතයක් විතරයි guys. ගොඩක් මත අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක විතරක් නෙවෙයි. නැත්නම් triple top එකක් වෙන්න පුළුවන් කියලා ඉතින් අය කියනවා. ඉතින් එක අය එක මත පළ කරනවා. කොහොමවත් අපි කතා කරපු දෙයක් තමයි අපි ලොකු බෑග් එකක් හෝල් කරන් ඉන්නවා. all coin බෑග් එකක් හෝල් කරන් ඉන්නවා. මේක sell කරන්න පුළුවන් හොඳම තැන තමයි ගොඩක් වෙලාවට අපි හොයන්නේ. ඉතින් swing trade ගත්තොත් එහෙම swing trade වලින් අපි 10ක් 20ක profit එකක් එනකොට අපි market එක exit වෙනවා. ඒක තමයි අපි දිගටම වගේ කරේ. හරි අපි යමු මෙන්න මේ තියෙන screenshot එක දිහා බලන්නත් මෙතනත් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන consolidation period එක. ඒ කියන්නේ ඩොලර් ලක්ෂය වගේ range එකට යනකම් consolidation period එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ pattern දිහා බැලුවට පස්සේ. මේ තියෙන Bitcoin ඩොලර් 4000 කියන range එකේදී කලින් double top එකක් තියලා ඊට පස්සේ මේ ranges break කරන් යනකොට යම්කිසි consolidation එකක් වෙලා තමයි price එක up වෙලා තියෙන්නේ. මේ තියෙන ඩොලර් 60000 දී consolidate වෙච්ච place එක.
ඉතින් තමයි මම මේ ෆ්‍රැක්ටල් එක කොපි කරලා ගත්තෙත්. ඉතින් මෙන්න මේ රේන්ජ් එක. ඉතින් මේ විදිහට ප්‍රයිස් එක යම්කිසි දවසක් කන්සොලිඩේට් වෙලා ඊළඟ ලෙග් අප් එක වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. මේ පර්ත් මම හිතන්නේ මේක ස්පෙල් කරන්නේ පර්ත් කියලා. මේකේ ෆන්ඩමෙන්ටල්ස් බලන්න ඕන. නමුත් chart එක දැක්කට පස්සේ තේරෙනවා ටික ටික ඇකියුමුලේට් කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. ස්වින් ට්‍රේඩ් එකක් විතර guys. මේ levels වලින් අපිට සපෝට් එක හම්බෙනවා. ප්‍රයිස් එක තවදුරටත් බ්‍රේක් ඩවුන් වුණොත් එහෙම 0.08 වගේ ලෙවල් වලින් අපිට ඇකියුමුලේට් කරන්න පුළුවන්. ඉතින් ඒක ස්වින් ට්‍රේඩ් එකක් විතර ඇඩ් කරන්න පුළුවන්. මොකද මේ තියෙන ට්‍රේඩ් එක ගොඩක් වෙලාවට මේ බ්‍රේක් අවුට් එකක් වෙන්න පුළුවන් chance එක ගොඩක් වැඩි. ඉතින් පර්ත් එක මම බයි කරනවා නම් අතරම තවදුරටත් මේ ගැන රිසර්ච් එකක් කරලා තමයි මම බයි කරන්නේ. මම බලන්න පර්ත් කියන්නේ මොකක්ද කියලා. ඉතින් කවුරු හරි පර්ත් ගැන ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝගේ දේවල් අපිට නැත්නම් ඔයගොල්ලෝ අදහස් අපිට වැදගත් වෙයි. ඊට පස්සේ මම ගත්තොත් මනායක ඇතරම ආපු සපෝට් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට දිගටම වගේ මේ ලෙවල් එක සපෝට් එකක් විදියට ගයිස් වැඩ කරලා තියෙනවා. හරිද? මේ ලෙවල් එකට එනකොට සාමාන්‍යයෙන් බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. අපිට සපෝට් එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම 2021 වෙනකම්ම මේ සපෝට් එක අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි ආපු ඇවිල්ලා එන්නේ ටික ටික එන්නේ ආපු මේ සපෝට් ලෙවල් එකට. සාමාන්‍යයෙන් මේ ලෙවල් වලින් අපි ස්වින් ට්‍රේඩ් එකක් විදියට 0.75 ඒ වගේම 0.618 ඒ කියන්නේ 0.702 කියන ලෙවල් එකට එනකොට ටික ටික මේ රතු පාට ලයින් දෙක ඇතුළට එනකොට පොඩ්ඩක් අපිට බයි කරලා ඇකියුමුලේට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තවදුරටත් මේක ඩ්‍රොප් වෙනවා නම් මේ ලෙවල් එකෙන් 0.2 ලෙවල් එකෙන් ඇකියුමුලේට් කරන්න පුළුවන් ස්වින් ට්‍රේඩ් එකක් විදියට. ගලාත් ආපහු පාරක් බයි කරන ලෙවල් එකට එනවා. එතකොට මෙතනදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකේ මෙන්න මේ ලයින් එක මේ සපෝට් ලයින් එක අපිට සපෝට් එක හම්බ වෙනවා. කලින් අපිට රෙසිස්ටන්ස් එක විදිහට තමයි වැඩ කරලා තියෙන මේ අවස්ථා දෙකම. ගලත් අපිට බලා ගන්න පුළුවන් ගලත් ඇවිල්ලා තියෙන්නේ අපි කලින් කතා කරපු අර ලෙවල් එක ගාවට 0.702 වගේ ලෙවල් එක කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රතු පාට ලයින් එක මැදින් ඒ ලයින්ස් දෙක මැදින් බයි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඇකියුමුලේට් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් ප්‍රයිස් එක මේ ලෝ එක දක්වා 0.3 දක්වා ඩ්‍රොප් වෙන්න පුළුවන් chance එක තියෙනවා. මොකද මේ ලෙවල් එකට කලින් අපි ඩ්‍රොප් වෙලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ලෙවල් එකෙන් දිගටම වගේ අපිට සපෝට් එක හම්බෙලා තියෙනවා guys. මේ ලෙවල් එකෙන් පහළට ප්‍රයිස් එක ගිහිල්ලාම නැහැ 2023 ඉඳන් අපි බැලුවට පස්සේ. එතකොට ගලාවල මේ විදිහට ප්‍රයිස් එක ටිකක් ඩ්‍රොප් වෙන නැතුව අර ලොකු රැලිස් තියෙනවා තමයි 10x වගේ යනවා හිටපු ගමන්. නමුත් අපිට බලාගන්න බල ටිකක් ලොකු ඩ්‍රොප් එකක් මේකට හේතු තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එකක් තමයි මේ ඉන්ටර්නල් ගලාවල කෝෆවුන්ඩර්ස්ලාගේ ඉෂුව එකක් තියෙනවා. මම මේක ගැන වීඩියෝයකුත් දැක්කා මම හිතන්නේ මාස 2-3කට විතර කලින් සර්ච් කරලා බලන්න. ගලා එකේ මේ ඇතුලේ කෝෆවුන්ඩර්ස්ලාත් එක්ක පොඩි ගැටීම් තියෙනවා. පොඩි නේ ලොකු ගැටීම් තියෙනවා. හරිද? අනිත් එක තමයි සිකියුරිටි බ්‍රීච් එකක් කියලා තියෙනවා 2024 මේ වල මේකත් එක්ක ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හැම ඕල් කොයින් එකටම වගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ lack of transactions. ඒ වගේම ecosystem එකට ගොඩක් මිනිස්සු එනවා අඩු වෙලා තියෙනවා. ඉතින් 2021 දී මේ පටන් ගත්තු මේ සමහර chains වලට ඒ කාලේ හොඳට මිනිස්සු ආවා. නමුත් මේ වෙනකොට මේ බහුතරයක් ඕල් කොයින් මාකට් එකේ තියෙන chains වලට හරි හමන් අර traffic එකක් එන්නේ නැහැ. ඒගොල්ලොන් අර නිර්මාණය කරලා තියෙන කාර්යභාරය ඉටු වෙනවා කියලාවත් අපිට පේන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න හින්දා තමයි සමහර චේන් ගොඩක් perform කරනවා අඩුයි කියලා අපිට පේන්නේ. හතරවෙනි කාරණේ තමයි macro economic factors. ඉතින් මේ තියෙන interest rate cut එකක් ඕන. ඒ වගේම QT ඉවර කරන්න, quantitative tightening ඉවර කරන්න ඕන. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් Goldman Sachs වගේ කිව්වේ මේ අවුරුද්දේ දෙවනි කාර්තුවේ. ඒ කියන්නේ මේ වෙනකොට QT ඉවර වෙලා තියෙන්න ඕන. නමුත් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ තියෙන tariff issues එක්ක මේ දේවල් ටික ටික කල් වෙනවා. නමුත් අපි බලමු මේ එන මාස දෙක තුනේදී Fed එක QT quantitative tightening අයින් කරන්න වැඩ කටයුතු කරයිද කියලා ඒක ගොඩක් බුලිෂ් දෙයක් මේ විශේෂයෙන් all coin වලට. එතකොට අපි කතා කරමු මේ තියෙන මේ ICP එක. ICP ගත්තොත් එහෙම ඇත්තටම ටිකක් weakness එකක් පෙන්නනවා මේ chart එකේ මේක bullish pattern එකක්. නමුත් මේ ranges වලින් ලොකුවට bounce එකක් අපිට පේන්නේ නැහැ. ටිකක් weakness එකක් පෙන්නනවා. නමුත් අපි හෝල් කරන් ඉන්නේ බුලිෂ් පැටර්න් එකක්. ඉතින් ඒක හින්දා තවදුරටත් මම මේ රේන්ජස් වලින් මම $8 ඉඳන් තමයි ICP
ඇකියුමිලේට් කරන ගත්ත එකයිස් හරිද මම තවදුරටත් ICP ඇකියුමිලේට් කරනවා නමුත් මේ රේන්ජස් වලට යනකං වැටෙන්න්න පුළුවන් පහට ඩ්‍රොප් එන්න පුළුවන් සාමාන්‍ය මේ තියෙන ඩොල 4.720 කියන රේන්ජක හෝල් කරන් ඉදී එකත් හෝල් කරන් ඉන්න බැරිව් නෝතින් තමයි අපපු පරක් මෙන මේ ලෙවල් එකට වැටෙන පුලන් චාන්සයක් තිය නමුත් අපි කලින් දැක්ක මේ තියෙන ඩිසෙන්ඩින් පැරල් චානලගේ මුවෙනකොට ප්‍රයිසක ඩ්‍රොප් වෙලා ඊට පස්සේ මෙන්න මේ තියෙන පොයින්ට එකෙන් පහලට ප්‍රයිසක මුවෙන්න මෙන මේ තියෙන සපෝට් එක දිගේ තමයි මුවෙන්නේ අන්න ඒදේම අපිට ආපු පාරක් දකින්න පුළුවන් මේ තියෙන ඩිසෙන්ඩින් පැරල් චානලගේ අප ලයින් එක ඉන්න ප්‍රයිසක පහලට ඩ්‍රොප්පුනාට පස්සේ මෙන්න මේ ලෙවල් එක ආපු සපෝට් එක විදිහට හෝල් කරනවා දිගටම වගේ ඒ කියන්නේ $4.770 කියන රේන්ජ් එක දිගටම හෝල් කරයි නැද්ද කියලා බලමු එහෙම හෝල් කරොත් එහෙම හොඳයි තවදුරටත් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණොත් එහෙම තවදුරටත් මම ICP ඇකියුමුලේට් කරන්න ගන්නවා මොකද මම ලොන්గ్ ටර්ම් හොල්ඩ් කරන බෑග් එකට තමයි මේ දේවල් ඇඩ් කරගන්නේ ICP කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර Microsoft Azure එහෙම නැත්නම් Amazon එකේ තියෙන වෙබ් සර්විසස් වගේ ප්‍රොජෙක්ට් එකක් ඒක බ්ලොක් චේන් එක තමයි මේක රන් වෙන්නේ ඒකින්ද ඒක විශේෂයි මේ ෆීල්ඩ් එක මොකද ටිකක් ඉන්ට්‍රස්ටිං ඒක තමයි මම ICP ඇකියුමුලේට් කරන්න ගත්තේ ලොන්గ్ ටර්ම් හොඩ්ලින් බෑග් එකට ගයිස් මේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ අපි ඊළඟ වීඩියෝ හමු හොට සුබ දවසක්